ආයිබෝවන් දුවේ පුතේ. අද මම ඔබව දැනුවත් කරන්නේ ඔබ බලාපොරොත්තු වූ ඉතාමත් වටිනා රජයේ රැකියා අවස්ථාවක් පිළිබඳවයි. මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශයේ යටතේ ක්‍රියාත්මක වන තිඹිරිගස්කටුව මීගමුව ජාතික පොලිස් ඇකඩමියේ ප්‍රාථමික තාක්ෂණික නොවන සේවා ගණයට අයත් තනතුරු කිහිපයක් සඳහා දැනට අයදුම්පත් කැඳවා තිබෙනවා. දුවේ පුතේ, රජයේ ස්ථීර සේවයට එක්වන්නට බලාපොරොත්තු වන ඔබට මෙය ඉතාමත් හොඳ අවස්ථාවක්. රැකියා ස්වභාවය සහ පුරප්පාඩු. මෙහිදී තනතුරු වර්ග 3ක් සඳහා බඳවා ගැනීම සිදු කරනවා. සහාය සූපවේදී ඇසිස්ටන්ට් කුක් තනතුරු සඳහා පුරප්පාඩු 8ක්ද, කාර්යාල කාර්ය සහායක ඔෆිස් ඇසිස්ටන්ට් තනතුරු සඳහා පුරප්පාඩු 7ක්ද සහ සෞඛ්‍ය කම්කරු සැනිටරි ලේබරර් තනතුරු සඳහා පුරප්පාඩු 4ක්ද පවතිනවා. මෙම පත්වීම් සියල්ලම රජයේ ස්ථීර පත්වීම් වන අතර සේවක අර්ථසාධක අරමුදල EPF සහ සේවක භාරකාර අරමුදල ETF යන වරප්‍රසාද හිමිවන බව විශේෂයෙන් මතක් කළ යුතුය. අපේක්ෂිත සුදුසුකම්. මේ සඳහා අයදුම් කරන දුවල පුතාල සපුරා තිබිය යුතු සුදුසුකම් ගැන දැන් අපි බලමු. මූලික වශයෙන්ම ඔබ අපෝස සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටි අයෙකු විය යුතුය. වයස අවුරුදු 18ට නොඅඩු සහ අවුරුදු 45ට නොවැඩි ඕනෑම ශ්‍රී ලාංකික පුරවැසියෙකුට මේ සඳහා අයදුම් කරන්න පුළුවන්. ඒ වගේම ඔබ යහපත් චරිතයකින් හෙබි දිවයිනේ ඕනෑම ප්‍රදේශයක සේවය කිරීමට හැකි ශාරීරික හා මානසික සෞඛ්‍යයකින් යුක්ත අයෙකු වීම අනිවාර්යයි. වැටුප් සහ ප්‍රතිලාභ දුවේ පුතේ, ඔබ මේ රැකියාවට තේරීපත් වුනොත් ඔබට PL1 2016 වැටුප් කේතය යටතේ ආකර්ශනීය වැටුප් පරාසයක් හිමි වෙනවා. 2025.01.01 දින සිට ක්‍රියාත්මක වන පරිදි මෙහි මූලික වැටුප රුපියල් 40500කින් ආරම්භ වී වාර්ෂික වැටුප් වර්ධක සහිතව රුපියල් 60530 දක්වා උපරිමයකට ගමන් කරනවා. ඔබව මුලින්ම බඳවා ගන්නේ 3 වන ශ්‍රේණියට වන අකර වසර 3ක පරිවාස කාලයකින් පසුව ඔබව සේවය ස්ථීර කරනු ලබනවා. බඳවා ගැනීමේ ක්‍රියාපටිපාටිය. මෙහිදී බඳවා ගැනීම සිදු කරන්නේ සම්මුඛ පරීක්ෂණයක් හරහායි. එහිදී ලකුණු 100ක් ලබා දෙන ආකාරය මෙසේයි. අදාළ ශාස්ත්‍රයේ පළපුරුද්ද සඳහා ලකුණු 20යි, අදාළ අමතර අධ්‍යාපන සුදුසුකම් සඳහා ලකුණු 20යි, සම්මුඛ පරීක්ෂණයේ දක්ෂතා සඳහා ලකුණු 60යි. මෙහිදී සම්පූර්ණයෙන්ම දක්ෂතාවය මත පදනම්ව බඳවා ගැනීම සිදු කරන නිසා දුවේ පුතේ, ඔබ මේ සඳහා හොඳින් සූදානම් වීම වැදගත්. අයදුම් කරන ආකාරය. අයදුම්පත් යොමු කරන ආකාරය ඉතාමත් සැලකිල්ලෙන් අසා ගන්න. ඔබ A4 ප්‍රමාණයේ කඩදාසියක ලබා දී ඇති ආකෘතියට අනුව ඔබේම අත්අකුරින් අයදුම්පත සකස් කළ යුතුය. සම්පූර්ණ කරන ලද අයදුම්පත 2026 මැයි මාස 29 වන දිනට පෙර හෝ ඒ දිනට ප්‍රථම ලැබෙනසේ ලියාපදිංචි තැපෑලෙන් එවිය යුතුය. ලිපිනය විධායක අධ්‍යක්ෂ ජාතික පොලිස් ඇකඩමිය තිබිරිගස්කටුව මීගමුව. කවරේ ඉහළ වම් කෙළවරේ ඔබ අයදුම් කරන තනතුරු සඳහන් කිරීමට අමතක කරන්න එපා. විශේෂ කරුණු. ඔබේ අයදුම්පතේ අත්සන සහතික කරවා ගැනීම අනිවාර්යයි. ඒ සඳහා රජය පාසලක විදුහල්පතිවරයෙකුට, සාම විනිසුරුවරයෙකුට, ප්‍රසිද්ධ නොතාරිස්වරයෙකුට හෝ රුපියල් 72280ට වැඩි මූලික වැටුපක් ලබන ස්ථීර රජයේ නිලධාරියෙකුට පුළුවන්. අසම්පූර්ණ හෝ ප්‍රමාද වී ලැබෙන අයදුම්පත් ප්‍රතික්ෂේප වන බවත්, ඔබ ලබා දෙන සියලු තොරතුරු සත්‍ය තොරතුරු විය යුතු බවත් අවධාරණය කරනවා. ඉතින් දුවේ පුතේ, මේ වටිනා අවස්ථාව මගහැර නොගෙන ඔබත් සුදුසුකම් සපුරා ඇතනම් අදම අයදුම් කරන්න. ඔබට සුබ අනාගතයක් ප්‍රාර්ථනා කරනවා.